කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අලුත් දවසක් තමයි පටන් ගන්න. අලුත් දවසක් වගේම තමයි අලුත් ජීවිතයේ අලුත් දවසක් තමයි මේ පටන් ගත්තේ. වෙනද වගේම ඔන්න අනාය බබව මං උදේ පාන්දරින්ම නෑවුවා. මෙහෙට සීතල හින්දා මම මොන වෙලාවකවත් බබාගේ කොණ්ඩෙත් එතට තියන්නේ නෑ. එයාගේ කොණ්ඩ ටිකක් ඝනයි පිටිපස්සෙන් එහෙම. ඒ හින්දා තුවාලෙන් පිහිදුවාටවත් ඒ වතුර ගතිය යන්නේ නෑ. ඒ හින්දා මම කොණ්ඩේ වේලලාම තමයි එයාට රෙදි අඳන්නේ. ඔන්න ඉන්නවා අපේ අලුත් සමාජිකයා. අපේ චූටි මල්ලි බබා. එයාට දැන් සති එකමාරක් විතර ඇති. ඉතින් එයා නම් හොඳටම දොයි තාම. මං හිතන්නේ අම්මා කෙනෙක්ට කරන්නම අමාරුම වැඩවල වලින් එකක් වෙන්නේදී මෙන්න මේ වයස බබෙට ඇඳුම් අඳින එක. ඔන්න බලන්නකෝ තියෙන යුද්ධේ. ක්‍රීම් ටිකක් ගානකම් එක තැනක ඉන්නේ, පැම්පස් එකක් අඳිනකම් එක තැනක ඉන්නේ, එක කකුලක් කලිසම දානකොට අනිත් කකුල ගලව ගන්නවා. අයියෝ, හරිම යුද්ධයක් තමයි මේ දවස්වල නම් තියෙන්නේ අපේ ගෙදර. මොකක් හරි අතට දීලා තප්පර ගානකට ඔන්න ෂේව් කරගන්න පුළුවන්. ඒත් ඒක උපරිම තප්පර කීපයයි තමයි තියෙන්නේ. බබාට මම මේ දවස්වල පාවිච්චි කරන ලෝෂන් එක තමයි ජොන්සන් බෙඩ් ටයිම් ලෝෂන් එක තමයි බබාට මම මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඔන්න ඉතින් අපේ යුද්ධ කුමාරයට කොහොම හරි ඇඳුම නම් අඳගත්තා. අද මෙයා චුට්ටක් කරදර කරන්නේ යාට හොඳටම නිදිමත වෙලා. කොච්චර නැගිටලා නෑවුවත් එයාට ආපහු නාවපු ගමන් නිදිමත එනවා. ඉතින් මං එහෙනම් මෙයාව නිදි කරලා එන්නම්කෝ. ඔන්න ඉතින් අපේ ගෙදර තත්ත්වය ඕක තමයි. පේනවනේ හැම තැනම බබාලාගේ බඩු. ඉතින් ඇත්තටම මේ වගේ කාලයක් තියෙන්නේ බොහෝම ටික කාලයයිනේ. ඉතින් මෙයාලා ලොකු වෙනවා, එයාලා ඉස්කෝලේ යනවා, එයාලා ඉස්කෝලේ ඉවර වෙලා ජොබ් වලට යනවා. ඉතින් ඒ කාලෙට ඇත්තටම මේ විදිහට ගෙවල් නැහැනේ, වෙනස් වෙනවනේ. ඉතින් මේ විදිහට තියෙන මේ ටික කාලේ හරිම ආසාවෙන් මං හිමීට විඳිනවා. දෙන්නම හිමීට නිදි අතරේ මණ්ඩක් ගාලා කාමරය අස් කරගන්න ඕනේ.
මොකද කාමරේ අස් කරනකන්වත් හිටියේ නෑ අපේ බබා නිදාගත්තා. ඉතින් පිරිත් ටිකක් සද්දෙන් දාලා කොට්ට වට කරලා කාමරේ අස් කරන්න ගත්තොත් එයාට සද්ද හෙන්නේ ලොකුවට ඒ හින්දා නැගිටින්නේ. අපේ චූටි මල්ලි නම් කොහොමත් නැගිටින්නේ නෑ. එයා හොඳට නිින්ද. ඉතින් එයාලා මේ හොඳට නිදා ගන්න කාලනේ. ඉතින් එයාට නම් සද්ද බද්ද ගානක් නෑ. එයා හොඳට නිදි. ඉතින් අපේ අක්කි බබා නම් චුට්ටි සද්දටත් ඇහැරෙනවා. ඒ හින්දා මම ටිකක් පිරිත් සද්ද වැඩි කරලා ටීවී එකේ මේ වැඩ ටික හිමීට කරගන්නවා. දැන් ඉතින් චූටි පැටව දෙන්නෙක්ගෙම දේවල් අස් කරන්න එපා. පේනව නේද?
කියන්න බැරි වුණානේ අනාය බම්මාට උදේට කන්න ලිකට පෙර ගෙඩියක් කැපුවා. ඒක ටිකක් සවුත් වෙලා. ඉතින් ඒක මම යනවා මේ කුරුල්ලොන්ට දාන්න. ඉතින් මම යාට අද උදේ කෑවුවේ චිකන් කෑල්ලක් බටර් එක. ඊට අමතරව පොඩි කෙහෙල් ගෙඩියක් කැවුවා. ඊට අමතරව පොඩි චීස් කෑල්ලක් කැවුවා. චූටි බබා හම්බුනාට පස්සේ ඇත්තටම ගෙදර මල් පැල ටික නම් ගොඩක් සවුත් වුණා. ඉතින් මං දැන් මේ එක පුළුවන් විදිහට ආපහු හදා ගන්නවා. ඉතින් ඒ දවස්වල පැල බලන්නයි බබා බලන්නයි ඇත්තටම වෙලාවක් නැහැ. අපේ හස්බන්ඩ්ගේ නංගි මේ දවස්වල කොණ්ඩේට ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඉතින් ඔන්න මසාජ් එක කරගන්නේ මට කියලා තමයි. ඉතින් මේ සතියෙම වගේ මං ඒ වැඩෙත් කරනවා. එයාගේ ඔළුවට තෙල් දාලා හොඳට මසාජ් කරගන්නවා. එයාට ඕනි වෙලා කොණ්ඩේ හොඳට වවා ගන්න. ඇත්තටම එයාගේ කොණ්ඩේ හොඳට ගන්නට කළුවට තියෙනවා. හැබැයි දික් වෙන්නේ නැහැ කර්ල් කොණ්ඩයක් හින්දා. ඉතින් එයාට ඉක්මනට දික් කරගන්න ඕනි කියලා ආසාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මාත් පුළුවන් විදිහට උදව් කරනවා එයාට. ඔන්න දැන් ඒ වැඩේත් ඉවරයි. ඉතින් මං දැන් ටක් කාලා නාගෙන එහෙම ඇවිල්ලා දැන් තියෙන ලොකුම රාජකාරිය. ඉතින් ඒ තමයි අපේ මේ චූටි පැටියව නාවන එක. ඉතින් ඔන්න වතුරත් ඔක්කොම ලෑස්ති කරා. අපේ චූටි මල්ලි බබව දැන් ඔන්න මං නාවන්න තමයි හදන්නේ. ඉතින් හොස්පිටල් එකේ ඉඳන් ආවට පස්සේ මං හිතන්නේ මේ චූටි මල්ලි බබව නාවන 3 වෙනි දවස හෝ 4 වෙනි දවස. ඉතින් එයාගේ මේ මුල්ම නාවන දවස් ටිකෙන් තමයි එයාගේ ඇඟ හොඳට හැදෙන්නේ, එයා නිරෝගී වෙන්නේ. ඒ හැමදේම වෙන්නේ එතකොට තමයි. ඉතින් මට ආපහු මතක් වෙනවා අපේ අනාය බබා ගෙනල්ලා එයාව නාවපු විදිහ, එයාගේ වැඩ ටික තනියම කරපු විදිහ, එයා හිටපු විදිහ. ඉතින් හැමදේම මතක් වෙනවා. ඉතින් ඒ හින්දා මේ වැඩ ටික මං හරි ආසාවෙන් තමයි කරන්නේ. අපේ අනාය බබා ගැන මතක් කර. අලුතෙන් අම්මලා වෙන ගොඩාක් අය මට මතකයි මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියා. ඉතින් ඒ වගේම තමයි අම්මිලා වෙන්න ඉන්න අයත් මගේ channel එකත් එක්ක ගොඩාක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ අයට මම චූටි උදව්වක් විදිහට මේ චූටි පැටිය නාවන විදිය ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. ඉස්සලාම බබාව හොඳට පැනල් එකෙන් ඇඟ කොටස ඔතා ගන්න ඕනේ. බේසන් 2කට වතුර ගන්න ඕනේ. ඒ වගේම තමයි චූටි කොටන් බෝල් තියෙන පුළුන් අර පොඩි පැකට් තියෙනවා බෝල් තියෙන. ඉතින් එක ඇහැකට එක බෝලයක් ගන්න ඕනේ. ඇහැ හොඳට පිරිසිදු කරන්න ඕනේ එක ඇහැක්. මොකද චූටි පැටවගේ මුල් දවස්වල අර කබ එහෙම තියෙනවා. ඒවා පිරිසිදු කරන්න ඕනේ එක ඇහැකට එක ගානේ. ඉතින් ඉස්සරහම හොඳට පිරිසිදු කරලා ඇස් පිරිසිදු කරලා මූණ පිරිසිදු කරලා එහෙම කරලා ඉවර වෙලා තමයි බබාගේ ඔළුව හොඳට නාවන්නේ. ඉතින් ඔළුව නාවලා විනාඩියක් 2-3ක් ඇතුළත ටක්කාලා ඔළුව නාවලා සබන් ගා ගන්න ඕනේ. සබන් ගාගෙන ආපහු නාවලා ටක්කාලා ටවල් එකෙන් පිහද ගන්න ඕනේ. පිහදගෙන ඉවර වෙලා තමයි එයාගේ ඇඟේ තියෙන රෙදි අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ රෙදි අයින් කරලා ඉවර වෙලා එයාව වෙනත් වතුර බේසමකට දාලා හොඳට සෝද ගන්න ඕනේ. ඉතින් ඒක තමයි මම මේ දැන් කරන්නේ.
එතකොට එයාලා අර අනාවනකොට අඬන ගතිය, නාවන්න බය වෙන ගතිය, අර එයාට සීතල හින්දා එයා ඒකට බය වෙන එක ඒක නැති වෙනවා. ඉතින් ඇත්තටම මේ චූටි පැටිය අඬන්නේ නැහැ. අපේ අනාය බබා කවදාවත් ඇඬුවෙත් නැහැ නාවනකොට. ඒ වගේම තමයි මේ වගේ අලුත් බබෙක් නාවනකොට පැරණි අය කියන විදිහට අත් හදන්න, නහයවල් හදන්න, කටවල් හදන්න, මේ දේවල් කරන්න යන්න එපා මොන විටතිවත්. මොකද ඒවා අපි හිමීට පොඩි ලෝෂන් එකක් ගාලා මසාජ් එකක් කරනකොට ඒවා ඉබේම හරියනවා. එහෙම නැත්නම් ඇත්තටම ඉබේම හරියනවා. එහෙම තිබ්බත් ડોක්ටර්ස්ලා විටමින් දීලා ඒවා හදනවා. ඉතින් ඒවා අපි බලෙන් හදන්න යන්න ඕනේ නැහැ. ඉතින් අපේ ගෙදරට අවු වෙන්න ටිකක් පාරක් වෙනවා. ඉතින් පැටියා නාවලා ඉතින් ඔන්න චුට්ටක් අවු තියාගෙන ඉන්නවා. ඉතින් මේ අවුවේ තියාගෙන ඉන්න එක යාගේ ඇස්සල කාචට හොඳයි. ඒ වගේම තමයි බබා කහ වෙන එක නැති වෙනවා මේ විදිහට උදේ හිරවුවට අල්ලගෙන හිටියම. මේ දවස්වල ටිකක් රස්නේ වැඩි. ඒ හින්දා තමයි මේ නවපු ගමන් මෙහෙම තියාගෙන ඉන්නේ. නැත්තම් හොඳට අඳුන් අඳලා තමයි එළිය තියාගන්න ඕනි. ඉතින් මේ දවස්වල ටික රස්නේනේ. අවුව ටිකක් සැරවීගෙන එනකොට මම පැල ටිකක් ඇතුළට ගත්තා. මොකද ඇන්තූරින් වලට එහෙම අවුව එච්චර හොඳ නෑනේ. ඔන්න අපේ චූටි අනායත් නැගිටලා කුක්කු බඩගිනි හැදිලා ඔන්න. ඉතින් කුක්කු බොනවා දැන් අපේ කෙල්ල. එයා නිදිමතේම තමයි නැගිටලා තියෙන්නේ. ඉතින් ඔන්න කිරි ටික බීලා එයා ආපහු දොයිය ගත්තා. මල්ලි බබාවත් හොඳට නිදි කරා නාවලා ඉවර වෙලා. ඉතින් ඔන්න දෙන්නම ආපහු දොයිද හොඳට. පේනව නේද දොයියගෙන ඉන්න අපූර්ව. ඉතින් ඔය අතරින් පතරේ මාත් රෙදි හැම වොෂින් මැෂින් එකට දාලා තිබ්බේ හේදෙන්නේ. ඉතින් ඒ ටිකත් වේලිලා දැන් ඉතින් මම මේ වනා ගන්නවා. මාත් උදෙන්ම නාගත්තා. ඉතින් බබාලගේ රෙදි කියනකොට ඒගොල්ලන්ට හිතා ගන්න පුළුවන් කොච්චර ගොඩක්ද කියලා. දෙන්නෙක්ගේ රෙදිනේ බබාලගේ රෙදි, අපේ රෙදි. ඉතින් රෙදිම තමයි ඉතින් මේ දවස්වල. ඉතින් අවුව තියෙන හින්දා නම් හොඳයි. මොකද නැත්තම් වැස්ස වගේ නම් මේ දේවල් වේලා ගන්න අපිට පිස්සු හැදේ. දෙන්නම නිදි අතරේ අපි මේ ටක් ගාලා රෙදි ටික වනා ගන්නවා. රෙදි ටික වනලා එනකොටම ඔන්න අපේ චූටි අනාය ආපහු නැගිටලා මල්ලි බබා දොයිද කියලා බලනවා. ඉතින් මේ දවස්වල ටිකක් අවදානම් වැඩි. මෙයා නැගිට ගමන් කොට්ටකට අත තියලා නැගිටලා බලනවා මල්ලි දොයිද කියලා. ඉතින් මෙතනින් වැටෙන්න පුළුවන්. ඉතින් ඒක හරියම අවදානම්. ඒ හින්දා එයා නැගිටින එක ගැන අපි අවදානෙම ඉන්න ඕනි. නැත්තම් එයා මල්ලි කෝ කියලා බලනවා. ඔන්න ඔයගලන්ට පේනවා ඉතින් ටීවී එකේ ඔන්න අපේ කලින් වීඩියෝ එක යනවා. ඉතින් ඒ දවස්වලම තමයි මේ වීඩියෝ එක මම රෙකෝඩ් කරේ. ඉතින් අපිට අප්පච්චි අනාය බබාටයි අම්මිටයි මෙන්න මේ ලොකු ටීවී එක ගෙනල්ලා දුන්නේ. අපේම වීඩියෝස් ලස්සනට බලන්න පුළුවන් එන්නේ. ඉතින් ඇත්තටම අපිට දැන් අපේ වීඩියෝ ටීවී එකේම බලන්න පුළුවන්. ඉතින් අනාය බබාගේ අම්මිගේ වැඩේ නිකන් ඉන්න මේ වගේ වෙලාවට ඉතින් ওই විදිහට අපේ වීඩියෝ එකක් බලනවා. ඔන්න ඉතින් මල්ලි බබාත් දැන් නැගිටලා අනාය බබා නම් ඉතින් ඔන්න මල්ලි බබාගෙන් තොර ලෝකයක් නැහැ. ළඟට ගිහිල්ලා යාව බලන එකම තමයි වැඩේ. ඉතින් පේනවනේ මල්ලිව ටිකක් අල්ලන්න දෙන්නලු යාට. අද උදේ වරුවේ වැඩ ටික ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉවරුනේ. අපි දැන් මේ කට්ටියම එකගලා පොඩි ෆිල්ම් එකක් බලනවා. එහෙනම් ඉතින් වීඩියෝ එකත් මම අද මෙතනින් නතර කරන්නම්කෝ. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි අලුත් වීඩියෝ එකකින් ආය හම්බ වෙමු.